Me. Is up with you, Hi, hello, කොහොමද ඔයාලට good morning. අපි යනවා කැලණි පන්සලේ නවගමුවේ තාෂි බබාගේ පාරයක් කරන්න. තාෂි බබා ඔයාලත් එක්ක හිනා වුණා දැක්කද? ඔයාලා අපේ කලින් වීඩියෝ බැලුවද? ඒවා හොඳයිද කියලා කියන්න. ඔයාලගේ බබත් තාත්තිටද වැඩිපුර ආදරේ කියලා කියන්න. මියා තාත්තිටම තමයි හොයන්නේ. හලිම නොටි බබෙක්. නොටි නෑ. තාත්ති හැබැයි එක හොදක් වෙනවා යන්නේ පිටර පස්සේ තාත්ති ගාවට පෙල්ලි ගිහලා තාත්තිව මේ ඇහැරවන්න යනවා. ඒක තමයි හොදම වැඩේ. ඉස්සර තාත්ති ළමයාට 6 වෙනිකන් නිදාගත්තා. දැන් සමහර දවස්වල 6ට රැකිනවා. රාජමණික බබේ තාෂි බබා දැන් හොද වැඩ කරනවා. පැම්පස් එක ඇඳලා අඳුම දාන්න කලින් පැම්පස් එක ගලවලා අයින් කරනවා. සපත්තු දෙක දැම්මම පස්සේ සපත්තු දෙක ගලවලා අතේ තියාගෙන මේ බල ඉන්නවා. මරු වැඩ කරනවා තාෂි බබාට. තාෂි බබා දෙලුක බබෙක් වෙලා ඉන්නේ. තාෂි බබා මේ ay tati babola wagin tati babola wagin tati mini tati baba kele ke hotel gila una තාෂි බබාට අපි කාර් සීට් එකක් ගත්තා. ඒ ගත්තේ අපි පොඩි කාලේ එකක් චුටි කාලේ. බේබි කැරේ එකයි කාර් සීට් එකයි තියෙන එක. ඒක දැන් මෙයාව දාන්න බෑ. එයාට අමාරුයි ඒක හිල වැඩි. තාෂි බබා. තාෂි බබා මාත් එක්ක කාර් එකේ ඉස්සරහා යනකොට මම ඉතින් බෙල්ට් එක දාන්නේ නැහැ. මොකද දැන් බැලලා මොන හරි වුණත් එහෙම මං විතරක් මේ ආරක්ෂා වෙනවා තාෂි බබාට බෙල්ට් එකක් නැති හින්දා. ඒ වුණාට එක දවසක් බ්‍රේක් එකක් ගහලා ඉස්සරහට මෙහෙම අපිව ගියා විසික් මෙහෙම වෙලා මම ඊට තාෂි බබාව අල්ලගත්තා. මේ එදා තමයි තේරුනේ මම බෙල්ට් එක දාගෙන ඉන්න එකෙන් තාෂි බබාට ආරක්ෂාවක් වෙනවා කියලා. ඒ හින්දා මම ඊට පස්සේ බෙල්ට් එක දාන්න ගත්තා. දැන් ඔයාලට දාන්න තියෙනවා වීඩියෝ 4ක්ද 5ක්ද තියෙනවා. ඒනට හස්බන්ඩ් තාම එකක්වත් ඉඩි කරලා නැහැ. video editing හොඳට දන්නේ කවුද? ඔයා. දැන් දන්නේ නෑ වෙලාව දින්නේ කාටද කියලා. ඔයාලටනේ මට කොයි දනවද දෙන්නේ මේ ඔබත් එක්ක. මම මගේ ජොබ් එකක් කරනවා. ඔයාගේ ජොබ් එකක් කරනවා. මේක වෙලුත් ඉවරයි දැන්. තාෂි බබා මේ පැත්තට ලුණමාගෙන ඉන්න අපි මේ පැත්තට ලුණමාගෙන ඉන්න. තාව බබෙක් හිටියන අයි පැත්තට මේ පැත්තට ලුණමාගෙන ඉන්න උතර සෝයිනේ. හස්බන්ඩ් එක බබයිලු ගියන්නේ. යාළුවනේ වරණ පොඩ රහසක් කියන්න. කොන්නේ. යාළුවනේ මම වරණ පොඩ රහසක් කියන්න. මෙයා හම්බෙන්න බඩට එන්න සත් මාසයක දෙකකට කලින් මම ටී-ෂර්ට් ගත්තේ කොහෙන්ද? නෑනේ. මොන සෙක්ෂන් එකෙන්ද? කිඩ් සෙක්ෂන් එකේ. දැන් ඩබල් එක්සෙල් ලා තියෙනවා. මම ගත්ත ටී-ෂර්ට් දෙක තුනක් තියෙනවා. ඒවා අවුරුදු 12 13ත් අතර බවාලගේ ඒවා. ඒවට ආසිට යන්න හැකියි. ඒවට ආසිට යන්න හැකියි. යා මම එන්න. දැන් හරිද? දැන් ආයි ගෙට් වෙන්න ඕනේ. Me. Is up with you, Nani? Accident එකක් වුණා.
ඇක්සිඩන්ට් එකක් වුණා යාළුවනේ. මෙයාටත් අර චූටි බබෙකුත් ඉන්නවා. තව අවුරුදු 3-4ක බබෙකුත් ඉන්නවා බයිසිකල් එක. ඔය නැත්තම් කවුද මොකද උනේ අපද පැත්තෙන්ම? සිවිල් එකයි වැදුනේ බයික් එකේ දෙකම ගෙනියන්න බුත් නැතුනේ. නෑ ලොකු නෑ එක දැන් වැදුනේ දුවම පිටාලනේ නෝනේ. පිළිවෙල දන්නේ. ලොකු එක්කෙනාද ලොකු කෙනාද නේ පොඩි කෙනාද නැද්ද? පොඩි කෙනා තියෙන්නේ විල් යනවනේ නැංග විල් එකනේ ya looking දැක්කනේ ඔය වගේ යාර මේක ගැහුවාම ඔයා බෙල්ට් එක දාගෙන ඉතින් නැත්තම් ඔයාවත් ඉස්සර යනවා තාජි බබා දැක්කද පව්වේ ලොකු ළමයා හෙල්මට් එකක් දාලා හිටියේ නැද්ද ඔය? ඔළුවට තිබුණා. හලෝ යාළුවනේ. යාළුවනේ මම තමයි තාසි බබා. කොහමද යාළුවනේ මම යාළුව කන්න යන්නේ. අපි දැන් මේ කැලින් පන්සලට ඇවිල්ලා ඉන්නේ. පන්සලෙන් එළියට ඉඳන් පන්සල් වත්තෙන් එළියේ ඉන්නේ. අන්නවලට ඈතින් පේනවද මල් කඩ ටික ලස්සනයි. මොට එන ආසයි දවසක ඔය මල් ඔක්කොම අරගෙන පූජා කරන්නේ. කොටිපති එච්චරනේ අනේ ආසයිට ගන්න මෙතන නම් කාක්ක සුදු වෙලා තියයි දන්නේ අර ඒක නෑ. ටොපික් දෙන්න අර මෙතෙන් දාන්න දාගන්න. යාළුවනේ. පොඩි වීඩියෝ එකක් ගන්න. හරියට කමෙන්ට් පුළුවන් වෙන්න. අපි පහන් පත්තු කරලා මල් පූජා කරලා හඳුන් කුරු පත්තු කරලා එන්න යාළුවනේ. කෙලින් එන්න කියලා කිව්වේ. නෑ. අපි දැන් කැලණියෙන් යන්නේ යාළුවනේ කැලණි පන්සලෙන්. දැන් අපි යන්න ඕනේ නවගමුවට. දැන් වෙලාව 9 මාරයි. අපි නවගමුවට ගියාම අතල් රෙඩියා කරගෙන එන්න. යාළුවනේ බබා කුක්කු මොන ගමන් අමරත් කුක්කු බෝනවා. බොන්න දෙන්නේ යා.
hina එනවා. එයා කුකුණ ගමන් ආර ඇඟිලි දික් කන්නේ ආරත් බොන්න කියලා. මම මගෙනුත් කියලා. ඊට මල පෙන්න මාව කණ්ඩ යන්නේ යාළුවනේ. ඒ නරකයි. ඇතුලේ තියන්නේ. එනවා. දෙන්න දෙන්න දෙන්න. දාගම යනවනේ. හායි යාළුවනේ. අපිට අද අපි පත්තිනේ දේවාලයට ආවා. හස්බන්ඩ් අදත් ලතර අයියක් ඇදුණා. අරගෙන සතියක්වත් නැහැ. හස්බන්ඩ් දෙක අපි විනාඩි 5ක්වත් හිටියේ නැහැ. මොකද අපි මේ කැලණි පන්සල් ගිහිල්ලානේ ආවේ. ඒ හින්දා අපි කෙලිම දේවාලයට ගියේ. ඒ දේවාලෙත් අපි ගොඩක් වෙලා දුන්නා. අපි ගිය ගමන් මේ කපු මහත්තයා හිටියා. ඉතින් අපි පූජා දීලා ඉක්මනට ඒක බෙදලා ආවා. මේ විනාඩි 5ක් වගේ තමයි ඉන්න ඇත්තේ. මේ විනාඩි 5ට මේ මගේ සෙරප්පු දෙක මම බාර දෙකක් දාන්න ආවේ. බීට් එකේ මම හොද දෙකක් ආන්නේ නැහැ. මොකද දෙක පිටිපස්සේ ගැට ගහන්න ඕනේ කරදරෙන්. ඉතින් පන්සල් න්යා දෙක තුනකට මේ පන්සල් දෙක තුනකට යන හින්දා මේ මම බාර දෙක දාන්න ආවේ. මං කොහමද හස්බන්ඩ් ගේ උඩින් මගේ එක දීලා ගියේ. මගේ එක දීවිලා තියෙන හස්බන්ඩ් ගේ අරන් ගිහලා විනාඩි 5ට. යාළුවනේ හස්බන්ඩ් බාර දෙකක් ගත්ත බීට් එකේ. හස්බන්ඩ් ඒක සාමාන්‍ය හස්බන්ඩ් එක්ක මේ මොනද කොහොමද දාන්න සපත්තු ගැති ඒවා තමයි දාන්නේ මං කියලා තමයි මේ මෙදාපාර මේ එකක් ගත්තේ මගේ එක වගේ මං දාන්නේ ඒක වගේ එකක් මේ අපරාධයට දවස් තුනක්වත් දාන්න හම්බුන්නේ නැහැ දැන් ආයෙ එකක් කරගත්තොත් මේ පාගියයි දන්නේ ඒ ආසනේව දාන්න වැඩිය මේ අපි දැන් ඉතින් කොහෙද යන්නේ දැන් කෙලිම ගෙදර යන්නේ ඉතින් බඩගිනි හරි වෙජිටේරියන් කෑමක් කන්න යනවා කාලා අපි හැම ගෙදර යනවා එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා ටිකටම අපිත් එක එකතුලා ඉන්න ඔයාලගේ අදහස් අපිත් එක බෙදා ගන්න එහෙනම් බයි දැන් පරිස්සමින් ඉන්න